ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් ඔයගොල්ලෝ හැමෝම අලුත් වීඩියෝ එකට. අපි අද කතා කරන්න යන්නේ ඇම්බැක්ක දේවාලය පිළිබඳ ලස්සන විස්තරයක්. ඇම්බැක්කේ දේවාලය මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර ප්‍රදේශයේ ඇම්බැක්ක ග්‍රාමයේ පිහිටා තිබේ. ගම්පොළ රජකළ 3 වෙනි වික්‍රමබාහු රජු විසින් කරවා ඇති මෙම දේවාලය කතරගම දෙවියන් උදෙසා කළ නිර්මාණයක් ලෙසද සැලකේ. මෙය වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ එහි ඇති වාස්තු විද්‍යාත්මක අංග සහ ලී කැටයම් නිසාය. මෙහි සියලු වාස්තු නිර්මාණාත්මක අංග සහ ලී කැටයම් කරන ලද්දේ දෙල්වඩ මූලාචාර්යා නැමැති ශිල්පියා විසිනි. ඇම්බැක්ක දේවාල සංකීර්ණයේ දිග්ගය, වැඩ සිටින මාලිගාව, විහාරගය, මොණරගය, දැඩිමුණ්ඩ දෙවියන් උදෙසා කරන ලද පල්ලේ දේවාලය, මුළුතැන්ගය, වී අටුව සහ වාහල්කඩ ආදී වශයෙන් ගොඩනැගිලි කිහිපයක් දක්නට ලැබුණත් ඒ අතරින් වඩාත් වැදගත් නිර්මාණ ලෙසින් සැලකෙන්නේ දිග්ගය සහ වාහල්කඩයි. ඇම්බැක්කේ දේවාලයේ ඇති වඩාත් නිර්මාණාත්මකම අංගය වන්නේ වහල සෙවිලි කිරීම සඳහා යටදිය ඇතුළු අනෙකුත් දැවමුවක් කොටස් සකස් කර ඇති ආකාරයයි. මෙම සුවිශේෂී නිර්මාණය මඩොල් කුරුපාව නමින් හඳුන්වනු ලැබේ. මඩොල් කුරුපාව වටා පරාල 26ක් සම්බන්ධ වනසේ එකට වද්දා තිබේ. මේ සඳහා එකදු යකඩ ඇණයක්වත් භාවිතා නොකර තිබීම එහි ඇති විශේෂත්වයයි. ඇම්බැක්ක දේවාලයේ ඇති ප්‍රධාන ගොඩනැගිල්ල වන දිග්ගය තුළ කැටයම් කර ඇති කුළුණු 32ක් වේ. මෙම දැවමුවා ගොඩනැගිල්ලේ කැටයම් කළ හැකි සෑම ඉඩකම කැටයම් කර තිබීම මෙහි ඇති විශේෂ ලක්ෂණයයි. ඒ අනුව කුළුණු, තලාද, යටලී සහ බාල්ක ආදියද විවිධ කැටයම් දක්නට ලැබේ. සෑම කුළුණකම සතර පැත්තට පනේල 4ක් යොදා ඇති අතර ඒ සෑම පනේලයකම කැටයමක් දක්නට ලැබේ. ඒ අනුව කුළුණු 32ක ඇති කැටයම් සංඛ්‍යාව 128කි. එයට අමතරව ලියවල් 56ක්ද, පේකඩවල නෙළුම්මල් 64ක්ද, බාල්කවල විවිධ කැටයම් 39ක්ද, තලාලවල 36ක්ද වශයෙන් කැටයම් 514ක් වේ. ඇම්බැක්කේ දේවාලයේ ඇති දිග්ගය සහ වාහල්කඩ නැමැති ගොඩනැගිලි ද්විත්වයේම ලී කැටයම් දක්නට ලැබේ. මේවා ගම්මාළු ලී භාවිත කොට නෙලා ඇත. දිග්ගය තුළ ඇති පනේල 128 සහ වාහල්කඩෙහි ඇති පනේල 40ම කැටයම් දක්නට ලැබේ. පනේලවල ඇති කැටයම් නිර්මාණයේදීද දක්නට ලැබෙන විශේෂත්වය වන්නේ හතරස් ලී රාමුව තුළට අදාළ රූපය මැනවින් සම්පින්ඩනය කර තිබීමයි. එමෙන්ම පනේලවලට අමතරව කුරුණු මත ඇති සියලුම පේකඩවලද ඒ මත ඇති තලාදවලද කැටයම් දක්නට ලැබේ. ඒ අනුව ඇම්බැක්කේ දක්නට ඇති සම්පූර්ණ කැටයම් සංඛ්‍යාව 514කි. ඇම්බැක්කේ පනේල කැටයම් ප්‍රධාන වශයෙන් කොටස් 5කට බෙදා දැක්විය හැක. ඒ කල්පිත සත්ව රූප, කල්පිත මිනිස් රූප, මිනිස් රූප, සත්ව රූප හා වාටි මෝස්තර ලෙසයි. ඇම්බැක්කේ කැටයම් අතර ඇති අනෙක් සුවිශේෂ නිර්මාණය වන්නේ පේකඩ කැටයම් වේ. මෙහි පේකඩ ලෙස හඳුන්වන්නේ සිරස් ලී කණු ඉහළ බාල්කය සමග සම්බන්ධ වෙන කොටස්වල සතර පැතිවලට නැමුණු ලෙස දක්වා ඇති කොටස්ය. මෙම පහතට නැමුණු පේකඩ කොටස් මල් කැටයම් වලින් යුක්ත වේ. මේ වගේ තවත් පැහැදිලි කිරීමක් එක්ක අපි ඊළඟ වීඩියෝවෙන් හමු වෙමු.